සියත නාලිකාව අපි ගත්තොත් ඔබ මාධ්‍ය ශාස්ත්‍රයේ ඒ ගමන ආරම්භ කරනවා සියතේ. සියතට කලින් ශ්‍රී FM තමයි මූලික අඩිතාලම. ඊටත් කලින් කියන්න ඕනේ අර ඔයා ඇහුවනේ පැතිපි මගෙන් මාධ්‍ය ශාස්ත්‍රයට එන්න ආවේ කොහොමද එන්න අදහසක් තිබ්බේ නැද්ද කියලා. අන්න එතනදී ඇත්තටම තිබ්බේ නැහැ. මොකද මට කිසිම අදහසක් තිබ්බේ නැහැ මම මීඩියා ෆීල්ඩ් එකට යනවා මාධ්‍යවේදිනියක් වෙනවා කියන එක ගැන. හැබැයි එක අවස්ථාවක මට ලැබෙනවා මේ මාධ්‍යයට සම්බන්ධ එක එක මේ කෝස් තියෙනවනේ. අන්න ඒ වගේ කෝස් එකක් කරන්න හරේන්ද්‍ර ජයලල්සර්ගේ. එතකොට ඒකට සම්බන්ධ වෙලා ඒ මාස ගාන සම්පූර්ණ කරාට පස්සේ සර් යොමු කරනවා ශ්‍රී FM නාලිකාවේ අර රේඩියෝ ඩ්‍රාමා ඒවට වොයිස් කරන්න නවක මේ හඬ නළුවන් හඬ නිරියන් අර එහෙම එකට වොයිස් ටෙස්ට් එකකට යවනවා. එතනදී ටික දවසක් ඉන්නකොට එතනින් තමයි මට සියත FM එකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. සියත FM නාලිකාවට මම පුහුණු වෙන්න තමයි යන්නේ. එතකොට වේකන්සි තිබ්බේ නැහැ. හරි. මාස දෙකක පුහුණුවක් දෙන්න පුළුවන් ඔයාව මේකට බඳව ගන්නවා කියන පදනමේ අපිට ඉන්න බෑ. මොකද ඒක පොරොන්දු වෙන්න බෑ. මේ වෙලාවේ අපිට වේකන්සි නැහැ. එහෙම කියලා තියෙනකොට මගේ වාසනාවට කිව්වොත් හරියටම මගේ මාස දෙක ඉවර වෙන්න සතියක් දෙකක් වගේ තියෙනකොට දෙන්නේ කස් වෙලා යනවා. වාසනාව. ඒක වාසනාව තමයි ඇත්තටම. ඒ දෙන්නගෙන් පුරපාඩු වෙච්ච එක අවස්ථාවක් මට ලැබෙනවා. ඊට පස්සේ මම සියත FM නාලිකාවේ පුහුණුවන නිවේදිකාවක් විදිහට තමයි මගේ මේ මාධ්‍ය ගමන පටන් ගන්නෙ. එතකොට දැන් වෙනකොට අවුරුදු 13ක්. ඔව් අවුරුදු 13ක් සියත නාලිකාවේ මම වැඩ කරා. අවුරුදු 4ක් FM එකේ ඉතුරු අවුරුදු ප්‍රමාණය 2013 තමයි මම සම්බන්ධ වෙන්නේ. 2017 මම සියත TV නාලිකාවට වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට බැඳෙනවා.